හොඳයි මේ පින්නත් සියලු දෙනාම උතුම් දුරුතු පුර 15ක් පොහොය දිනේදී අවුරුද්දේ පළවෙනි 15ක් පොහොය දිනේදී සූදානම් වෙලා සිටින්නේ බලාපොරොත්තුෙන් සිටින්නේ සිත නිවන බුදුබණ ස්වාධීන රූපවාහිනී මේ රූපවාහිනිය හරහා භාග්‍යවතුන් වහන්සේ දේශනා කරපු මේ 84000ක් ධර්මස්කන්ධයෙන් එක දහම් බිඳක් ශ්‍රවණය කරන්න මේ සවස් භාගයේදී මේ දුරුතුපුර 15ක් පොහොය පිළිබඳව විමසුමකට ලක් කරන්න. එන්නතුනේ ස්වාධීන රූපවාහිනිය ජාතියේ බණමඩුව වාගේ මේ පොය දවසට අපේ ගම්වල ඉන්න සත්පුරුෂ පින්වතුන්ට දූ දරුවන්ට එදිනදා ජීවිතේ හැල්මෙදුවන මිනිස්සුන්ට ඒ ප්‍රායෝගික බෞද්ධ දර්ශනය තුලින් සනසීම අත්කර දෙන්න පුළුවන් විදිහේ වැඩසටහන් සංවිධානය කරගෙන මේ පින්කම් සිද්ධ කරන්නේ. පින්නතුනි 2025 අවුරුද්ද ඉවර වෙලා දින කිහිපයක් ගත වෙලා තියෙන මොහොතේ පළවෙනි පොයෙන්ම අදිෂ්ඨාන කරන්න ඕනේ බෞද්ධ අපේ අරමුණට ළඟා වෙන්න. පළවෙනි පොයෙන්ම අදිෂ්ඨාන කරලා ප්‍රාර්ථනා කරන්න ඕනේ බෞද්ධ අපේ පරමාර්ථයට ළඟා වෙන්න. මේ සඳහා තියෙන එකම විසඳුම තමයි ධම්මෝ සදං සමං නත්ති ඒතම් පිඹත බික්කවේ. මේ දුක කියන කාරණේ නැති කරලා නිර්වාණය සාක්ෂාත් කරගන්න තියෙන එකම ඖෂධය ධර්මයේ විතරයි. ඒ නිසා හිත සකස් කරගන්න නිවා ගන්න වෙන්නේ ධර්මයෙන් පමණයි. උනතුනේ ධර්මාශෝක රජුරු අශෝක අධිරාජ්‍ය කාලිංගය පවා ආක්‍රමණය කරලා යුද්ධේ ජයග්‍රහණය කරලා විශාල පිරිසක් ලක්ෂයකට වැඩියෙන් බන්ධනාගාරගත වෙලා ලක්ෂයකට වැඩියෙන් මැරිලා ලක්ෂයකට වැඩියෙන් අවතන් වෙලා ඉන්නකොට හිතේ කනස්සල්ලෙන් ඉන්නකොට අධිරාජ්‍යයක් ගොඩ නැගූ නමුත් කනස්සල්ලෙන් තමයි ධර්මාශෝක රජුරුව පසු වුණේ. මොනතරම් සැප සම්පත් තිබ්බ රාජශ්‍රීය තේජස කොච්චර තිබ්බ රජුරුව දවසක් පින්නතුනේ සඳලු තල්ලේ ඉඳගෙන පල්ලහ නුවර ගේට්ටුව දිහා බලාගෙන කල්පනා කර කර ඉන්නවා. ඒ කල්පනා කර කර ඉන්නකොට රජුරුවන්ට පේනවා පින්නතුනේ නිග්‍රෝධ සාමණේරයන් වහන්සේ බොහෝම සංසුන් ගමනින් තමන්ගේ මෑණියන් බලන්න යනවා. රජුරුව බලනවා මේ මිනිස්සු දුවන මුව වාගේ බලන්න පින්නතුනේ. අපි ජීවිතේ දවසක හිතලා ඇති මට මේ දේ තිබ්බනම් මට සල්ලි තිබ්බනම් මගේ වාහන ටික තිබ්බනම් ගේ දොර තිබ්බනම් අපිට සනසීමෙන් ඉන්න පුළුවන් සතුටෙන් ඉන්න පුළුවන් කියලා. පින්නතුනේ කවදාවත් මේ මනුෂ්‍ය ආත්ම භාවය තුළ අපි තෝරාගත්ත දෙයක අපි අල්ලගත්ත දෙයක කවදා හරි වේදනාවක් මිසක්කම් සනසීමයි හොඳයි සපයි කියලා අල්ලගත්ත කිසි දෙයක ස්ථීර සනීපයක් ස්ථීර සපයක් ස්ථීර සමෘද්ධියක් පවතින්නේ නැහැ. අපි යම් අරමුණක් වෙනුවෙන් වැඩ කටයුතු කරනවා මේ භෞතික ලෝකේ ජයග්‍රහණ සඳහා. ඒ ජයග්‍රහණය ලබා ගත්තට පස්සේ අපිට ඒක ඇති වටිනාකමකුත් නැහැ. ඒක ඇති අගයකුත් නැහැ. මිනිස් සිත කියලා කියන්නේම කවදාවත් සනසලා ඉවර කරන්න පුළුවන් එකක් නෙමෙයි. මිනිස් සිත කියන එක කවදාවත් ඇති වෙලා පිරිමහිනෙකුත් නෙමෙයි. ඒ නිසා මෙතන මේ මරණය වැළඳ ගන්නාත් එක්ම
අපේ මනස අපේ සිතුවිලි හරි පුදුම විදිහට කලබලකාරී. දැන් මේ පින්නතුන් ගෙවල් වල ඉඳගෙන මේ ධර්මදේශනාව ශ්‍රවණය කරනකොට මේ එදිනදා ජීවිතේ කටයුතු දිහා බලනකොට තීරණය කරන්න මොකක්ද අපිට හිතලා සැනසෙන්න පුළුවන් දෙයකටදී මොකක් හරි දෙයක් ගැන හිතලා සැනසෙනවා නම් ඊළඟ මොහොතේ සැනසීම නැති වෙනවා. ඊළඟ මොහොත තුල හොඳට හිතපු දෙයක් නරකයකට හිටින්න පුළුවන්. අපි හොඳයි කියපු දෙයක් නරක වෙන්න පුළුවන්. වෙනතුනේ අපේ අවශ්‍යතාවය මොකක හරි සම්පූර්ණ වුණාට පස්සේ අපි හිතනවා ආශාව නැති වෙයි කියලා. ආශාව නැති වෙන්නේ ජීවිතේ පුරුදු වෙන්න සැනසීම ළඟා කරගන්න නම් අවශ්‍යතාවය සම්පූර්ණ කරන්න ආශාව නම් සම්පූර්ණ කරන්න යන්න පායක කවදාවත් කරන්න හම්බෙන්නේ නැහැ. ආශාව කියන්නේ කවදාවත් පරිමහල නවතින්නෙත් නැහැ. මේව දේශනා කරන්න හේතුව තමයි පින්නතුනේ මේ සීමිත සම්පත් වලින් අපේ අසීමිත අවශ්‍යතාවයන් සපුර ගන්න තමයි සිද්ධ වෙලා තියෙන්නේ. මේ අසීමිත ආශාවන් සම්පූර්ණ කරන්න යනකොට හිතේ ඇතිවෙන දුක වේදනාව කනගාටුව කලබලකාරී ගතිය හේතුවෙන් අපිට අප්‍රමාදේ කියන එක නැති වෙලා යනවා. ජීවිතේ යථාර්ථය තේරුම් ගන්න තියෙන කාලය නැති වෙලා යනවා. මොකටද මිනිස්සු වෙලා ඉපදුනේවත් කියලා හිතාගන්න වෙලාවක් නැති වෙලා යනවා. මම කවුද මොකටද ආවේ මම මොකද කරන්නේ මොකක්ද කරන්න ඕන කියලා වෙලාව නැති වෙලා යනවා. සමහරක් විට ආශාවවත් ඉෂ්ට කරගන්න බැරුව මරිලා යන්න පුළුවන්. ඒ නිසා අවශ්‍යතාවය විතරක් ජීවිතේ පිරිමහා ගන්න ආශාවන් පසුපස යන්න ආධ්‍යාත්මික ශික්ෂණයකට තියෙන ආශාවන් ඇති කරගන්න ආධ්‍යාත්මික විමුක්තියක් වෙනුවෙන් කවදා හරි කෙලවරක් තියෙනවා නම් තියෙන ආධ්‍යාත්මික විමුක්තිය හික්මීම සංවර්ධනයත් එක්ක තියෙන එකක් විතරයි. එනතුනේ ධර්මාශෝක අධිරාජ්‍ය අර සඳලු තලෙන් කලබිලි කාර මනසින් පහළ බලාගෙන මිනිස්සු ගාව අර මිනිස්සු දුවන මෝවාගේ ඇතිවීමක් නැහැ. නමුත් මේ ශ්‍රමණයා නිග්‍රෝධ සාමණේරයන් වහන්සේ බොහොම සංසුන් ගමනින් යනවා. මාලිගාවට දුක් ඇමති කෙනෙක් යවලා වැඩම කරවා ගන්නවා. දම්පැන් පූජා කරනවා. එක බණපදයක් දේශනා කරන්න කිව්වට පස්සේ අර කලබලකාරී ගතියෙන් හිටපු රජුරුවන්ට නිග්‍රෝධ සාමණේරයන් වහන්සේ දේශනා කරනවා අප්‍රමාදෝ අමත පදං පමාදෝ මච්චුනෝ පදං. වෙනත් ජීවිතේ අප්‍රමාදී වෙන්නලු පමා වූ මලවුන් වගේලු අපිට අප්‍රමාදී භාවය නේ අදාද ඒ මරු පින් කරගන්නේ කුමටද කුසලට කම්මැලි වන්නේ. කාලෙකින් හම්බෙච්ච මනුෂ්‍යාත්ම භාවයේ තුල 2026 අවුරුද්දේ මේ දුරුතුපුර 15ක් පුන් පොහෝ දිනේ පළවෙනි පොහොය තුල දින අපි අදිෂ්ඨාන කරගමු කුසල ධර්මයන් නියැලෙන්න අප්‍රමාදී බව තියාගමු. භාග්‍යවතුන් වහන්සේ මේ දේශනාව සිද්ධ කරන්නේ මාගන්දිය බැමිණි ආරම්භය. භාග්‍යවතුන් වහන්සේ වැඩ ඉන්නකොට මාගන්දිය බැමිණියගේ අම්මයි තාත්තයි මාගන්දිය බමුණයි බැමිණි කියන අපේ දියණියට සුදුසු ස්වාමි පුරුෂයෙක් ඉන්නවා බුදුහාමුදුරන්ට කිය. මාගන්දිය දියණිය ලස්සනට සරසගෙන බුදුහාමුදුරුවෝ ගාවට යනවා. ගියාට පස්සේ භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා මගේ පයෙන්වත් ස්පර්ශයට පයට පෑගෙන දූවිල්ලකින්වත් ස්පර්ශයෙන් සුදුසු නැහැ. උන්වහන්සේ දේශනා කරන්නේ අප්‍රමාදී බව ආරක්ෂා කරගන්න.
අපි ගංගේවල් වල ජීවත් වෙනකොට අපේ අම්මට තාත්තට සලකන බලන එකේ ඉඳන් පන්සලේ කටයුතු ටිකට යන එකේ ඉඳන් පොදු කටයුතු වලට සම්බන්ධ වෙන එකේ ඉඳන් අධ්‍යාපන කටයුතු වල ඉඳන් එදිනදා ජීවිතයේ බොහෝ තැන්වල අපි හරි ප්‍රමාද මිනිස්සු වෙනතුනි. එදිනදා ජීවිතයේ බොහෝ තැන්වල අපේ ගම්වල තරුණ පින්නතුන් තරුණ දරුවෝ තරුණ මහත්තුරු මතක තියාගන්න ඕනේ මේ තාරුණ්‍ය කියන එක දීර්ඝ කාලයක් තියෙන්නේ නැහැ. තාරුණ්‍ය කියන එක බොහොම කෙටි කාලයයි තියෙන්නේ. ස්වාධීනව තීරණ ගන්න පුළුවන් වෙන්නේ තරුණ කාලේ විතරයි. අපේ ගංගේවල් වල පැහැදිලි කරන ඉඳි ගහට පයින් වයස කියලා. හරි පරිස්සම් වෙන්න ඕනේ. අප්‍රමාදී භාවය ආරක්ෂා කරගන්න ඕනේ. මොකද මේ සීමිත කාලයක් ඇතුළත මුළු ජීවිතයක් සැපවත් වෙන්න පුළුවන් විදිහේ තීරණ ගන්න තියෙන්නේ මේ තරුණ කාලය තුල අප්‍රමාදී වුණොත් විතරයි. මේව දේශනා කරන්න හේතුව තමයි සංසාර කාලයකින් මිනිස්සු වෙලා ඉපදෙච්ච එකේ අපිට ලැබු මිනිසත් භවයට සාධාරණයක් කරන්න නම් තරුණ කාලේ ප්‍රයෝජනයට ගන්න වෙනවා. අපි හොඳටම දන්නවා වර්තමානයේ තරුණ මහත්තුරු දුවලා පුතාලා පුදුම විදිහට මත්ද්‍රව්‍ය වලට බැහැමින් පවතිනවා. පුදුම විදිහට ආචාර ධර්ම කියන ඒවා විනාශ කරමින් පවතිනවා. භාග්‍යවතුන් වහන්සේ පැහැදිලි කරේ විනයෝච සුසික්කිතෝ අධ්‍යාපනයත් එක්ක විනයවත් භාවයේ තියෙන්නව නැති වෙලා යනවා. අප්‍රමාදී වෙන්න ඕන කාලය තුල විනාශ වීම ලැබුව මිනිසත් බවට කරන නිගාව. අපි අපේ පොදු ස්ථාන බලන් අපි අපේ පාසල පොදු වැසිකිළිය පොදු දේපල භාවිතේ පාවිච්චි සියල්ල පිළිබඳ දැඩි අවධානයක් යොමු කරන්න ඕන. මොකද මෙහෙම දේශනා කරන්න හේතුව පසුතැවීමට ලක්වන ජීවිතයේ කවදා හරි ආපහු හැරිලා බලනකොට අනේ අපෝයි කියවෙන කිසිම දෙයක් මේ කාල සීමාව තුල කරලා තියන්න හොඳ නැහැ. අපේ හැසිරීම අපේ චර්යාවන් අනාගත පරම්පරාවට ආදර්ශමත් වෙන විදිහට අප්‍රමාදීව සකස් කරගත යුතුයි. අපි දන්නවා බොහෝ පාසල් වල බිස්බංකු ටික දරුවන්ගෙන් විනාශ වෙනවා. වැසිකිලි කැසිකිලි ටික පොදු වැසිකිලියකට යා ගන්න අපහසුයි. පාසලක වැසිකිලියකට යා ගන්න අපහසුයි. අපේ ආදර්ශමත් භාවය තරුණ කාලය තුල ගොඩනගාගත යුතු ආචාර ධර්ම ටික තරුණ කාලය තුල සකස් කරගත්තු විනයවත් කරුණු ටික අපි අප්‍රමාදීව සකස් කරගත්තේ නැත්නම් රටක් විදිහට ඉදිරියට යන ගමනට ලොකු බාධාවක් වෙන්න පුළුවන්. ඒ නිසා මේ භෞතික ලෝකයේ තියෙන කරුණු භාග්‍යවතුන් වහන්සේ මේවා පෙන්වා දෙන්නේ වත්පිළිවෙත් විදිහට. පන්සල් වල අපිට තියෙනවා ආවාසවත, වැසිකිළිවත මේ සෑම දෙයකටම උන්වහන්සේ හරි අපූර්වට මේ වතපිළිවෙත උගන්වලා තියෙනවා. ඒවට අවශ්‍ය ශික්ෂාපද පනවලා තියෙනවා. එන්නතුනි භාග්‍යවතුන් වහන්සේ සාංගික දේපල පාවිච්චි කිරීමේ ඉඳන් අර පරිස්සම කියන එක උන්වහන්සේ උගන්වලා තියෙනවා. ඒව නඩත්තු කරන්න ඕන විදිය බුදුහාමුදුරුවෝ පැහැදිලි කරලා තියෙනවා. දානශාලාවේ වැසිකිළිය කැසිකිළිය ආගන්තුකයන්ට සත්කාර කරන විදිය, ගරු කරන විදිය ඉඳන් භාග්‍යවතුන් වහන්සේ උගන්වලා තියෙනවා. එන්නතුනි භික්ෂුන් වහන්සේලා අප්‍රමාදීව විනයවත් භාවයේ සකස් කරගත්තොත් තමයි ආධ්‍යාත්මික ශික්ෂණයක් ඇති කරගන්න පුළුවන් වෙන්නේ. උන්වහන්සේ උගන්වනවා වතපිළිවෙත පුරන්න බැරි මිනිස්සයාට කවදාවත් සීලය සම්පූර්ණ කරන්න බෑ. සිල් ආරක්ෂා කරන්න බෑ. ඒ නිසා අපේ තරුණ සමාජයේ දුවලා පුතාලා පුරුදු වෙන්න ඕනේ. භෞතික ලෝකයේ තුල අපෙන් කෙරෙන්න තියෙන දේවල් හදා ගන්න ඕන තියෙන දේවල් නොපමාව හදා ගන්න ඕන. gedara dora ඉන්න හැටියේ විදිහේ ඉඳන්
සමහරක් බොහෝ දරුවෝ ඉන්නවා අම්මා තාත්තා නැති වුණොත් එහෙම මෙලෝ සංසාර දෙයක් කරගන්න හම්බෙන්නේ. ශික්ෂණය කියන එක සකස් කරගන්න වෙන්නේ නැහැ. මම මෙහෙම දේශනා කරන්න හේතුව තමයි බල පුළුවන් කාර්කම තියෙන වෙලාවේ අතපය හයිය තියෙන වෙලාවේ ආධ්‍යාත්මයේ ගුණාංග වර්ධනය කරගත්තොත් එහෙම මෙපිනතුන් අහලා තියෙනවා මග මානවක ජාතකේ මග කුමාරයා මේ ශ්‍රම දාණය සිද්ධ කරේ ශ්‍රමය තමයි දන් දුන්නේ තරුණ ප්‍රජාව එක්කහු වුණොත් එහෙම යහමගට එළඹුණොත් එහෙම පින්නතුනේ ඒ වටා ලොකු පිරිසක් එක්කහු වෙනවා අපි දන්නවා අපේ ලංකාවේ නගරවල පවා මිනිස්සු හරියට බුලත් කියලා ගහනවා විවිධ විසමාචාර දේවල් වෙනවා තරුණ එක්කහු වුණොත් එහෙම කරන්න බැරි වැඩක් නෑ පින්නතුනේ මේ විනයවත් භාවයේ හැදිලා තිබ්බත් එහෙම නගරවල තියෙන මත්ද්‍රව්‍ය පවා නැති කරන්න පුළුවන් තරුණ එක්කහු වුණොත් එහෙම හිත නිමා ගන්න නම් අපේ ඉන්න පරිසරයේ නිමිච්චකමක් තියෙන්න ඕනේ. ඒ නිසා දේශනා කරන්නේ අප්‍රමාදී වෙන්න. පුදුතුනේ මග කුමාරයා මේ ඒ දඬු හැදුවා. පාරවල් සුද්ධ පවිත්‍ර කර පොදු ස්ථාන සකස් කරලා දුන්න පැන්තාලි පින්තාලි තිබ්බ. මෙහෙම යහපත් දේවල් වල අප්‍රමාදීව නියලනකොට අවලාද අපවාද චෝදනා ඕන තරම් එන්න පුළුවන්. ගැරහුම් වෙන්න පුළුවන්. කවදාවත් කල්පනා කරන්න එපා අනේක නිසා තමන්ගේ තියෙන සත්පුරුෂකම නැති කරගන්න. අපි දන්නවා බොහෝ දෙනෙක් කියන කාරණයක් තමයි ඔය දැන් මිනිස්සුන්ට උදව් කරන එකත් එපා වෙලා තියෙන්නේ කලකිරිලා තියෙන්නේ කියලා. අනේකගේ තියෙන අසත්පුරුෂකමෙන් තමන්ගේ තියෙන සත්පුරුෂකම නැති කරගන්න එපා. මගේ කුමාරයා නැවැත්තුවේ නැහැ. හොද සාක්ෂියට එකඟද අවංකද කියලා දකුණු අත පපුවට තියලා බලනකොට අපිට දැනෙන්න ඕන තේරෙන්න ඕන. මේ ලෝකේ කවුරු මොන පැත්තේ හිටියත් බොරු කරන්න බැරි දෙයක් තියෙනවා. ඒ තමයි තමන්ගේ හොද සාක්ෂිය. තමන් කරේ වැරද්දක්ද තමන් කරේ නැත් වැරද්දක් නෙමෙයිද කියන අවංක සිතුවිල්ල තමන්ට තියෙනවා. තමන් දන්නවා නම් මං හරි මං නිවැරදි කියලා. මගේ කුමාරයා වගේ වෙන්න මගේ කුමාරයා නැවැත්තුවේ නැහැ. අවසානයේ පින්නතුනි මගේ කුමාරයා වටා සියලු දෙනාම එක්ක වුණා. මුළු ගමම එකතු වුණා. ගම දියුණු වුණා. ගම ලස්සන වුණා. මේක දරා ගන්න බැරි වුණා. හිටපු ගම් ප්‍රධානියාට මගේ කුමාරයාත් එක්ක හිටපු තරුණයෝ සේරම සීල සම්පන්න වුණා. ප්‍රාණඝාතේ නැත්තටම නැති වෙලා ගියා. හොරකම නැති වුණා. කාමයේ වරදවා හැසිරීම ගම්මානේ නැති වුණා. මිනිස්සු බොරු කරන එක නැවතුණා, වංචා කරන එක නැවතුණා. අනෙකට ඊර්ෂ්‍යා කරන එක නැවතුණා. මිනිස්සු සුරාව, සූදුව, මද්ද්‍රව්‍ය නැත්තටම නැති කරලා දැම්ම ගමේ අමුතු පිබිදීමක් ඇති වුණා. මම ආරාධනා කරන්නේ මෙන්න මේ පිබිදීම අපි ඇති කරගමු. මේ පිබිදීම රැල්ලට හරි කමක් නැහැ පින්නතුනි. ධර්මානුකූලව ජීවත් වීමට හැඩගැසෙන පරිසරය සකස් කරගමු. මගේ කුමාරයාට ශක්තියට පිහිටට හිටියේ. පින්නතුනි අවංකව හදවතින් කරන්න ඕන කවදා හරි සත්‍යක්‍රියාවක් කරන්න පුළුවන් වෙන්න ඕනේ. මම හිතියේ හැසිරුනේ මේ විදිහට. ඒ යානුභාවයෙන් මට යහපතක් වේවා කියලා කියන්න පුළුවන් මට්ටමටම අවංක වෙලා තියෙන්න ඕනේ. අපි මේ සමාජ සංස්ථාවට ආරාධනා කරනවා තරුණ පිරිසට, අපේ අම්මලාට තාත්තලාට, සත්පුරුෂ පින්නතුන්ට අප්‍රමාදීව සීල සම්පන්න වෙන එක අපි ගෙදරින් පටන් ගමු. ප්‍රාණඝාතයෙන් වළකින්න, හොරකම කරන එකෙන් වළකින්න, මිනිස්සු රවටන එකෙන්, මිනිස්සුන්ට වංචා කරන එකෙන්, මිනිස්සුන්ට දුක් කඳුළු දෙන එකෙන් නවතින්න. මේවා අහන සෑම කෙනෙක්ම සෑම පින්නතෙක්ම ශ්‍රවණය කරන මේ 2026 අවුරුද්දේ දුරුතුපුර 15ක් පුන් පොහෝ දිනේ
මගේ අමා මෑණි ශාන්තිනායක ලෞතර බුදුරජාණන් වහන්සේගේ ඒ ශ්‍රී කමල වැනි සිරිපතුල පාද ස්පර්ශ වෙච්ච දවස අදිෂ්ඨාන කරගමු. අද ඉඳන් මම පංචශීලය ආරක්ෂා කරනවා. පංචශීලය ආරක්ෂා කරන එකේ ආනුභාවය මට තියෙනවා. පින්නතුනි, භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ පාද ස්පර්ශ වුණු අද වගේ දවසක අවුරුද්දේ මුල් දවස් දෙක ඇතුළත මෙහෙම ප්‍රාර්ථනා කරනකොටත් පින් සිද්ධ වෙනවා, අදිෂ්ඨාන කරනකොටත් පින් සිද්ධ වෙනවා. මම පංචශීලයේ ගෙදර ආරක්ෂා කරනවා කියලා පින්නතුනි සතුටු වෙන්න පුළුවන් වෙන්න ඕන. අපි ප්‍රාර්ථනා කරනවා මේ පින්නතුන් සියලු දෙනාට එලෙස කරන්න අවශ්‍ය ධෛර්යය, එලෙස කරන්න අවශ්‍ය ශක්තිය දලදා හාමුදුරුවන්ගේ පිහිටෙන් ආශිර්වාදයෙන් ලැබේවා කියලා සියලු දෙනාම ප්‍රාර්ථනා කරගන්නත් ඕනේ. මෙහෙම දේශනා කරන්නේ මග කුමාරයා පින්නතුනි නවත්තන්නෙම නැතුව තමන් කරගෙන ආපු යහපත් කටයුතු කරගෙන ගියා. ගම්මුලා දෑනි අවසාන රජුරන්ට කේලම් කියලා මග කුමාරයා ඇතුළු 30 දෙනාම ගෙනල්ලා දඬුවම් පමුණුවනවා. රජුරු නියෝග කරනවා ඇතුන් ලවා පාගලා මරලා දාන්න. සියලු දෙනාම බයේ ඉන්නවා පින්නතුනි. ක්‍රීඩාංගනේ බිම වැතිරිලා. දැන් ඇතුව හරින් දුවගෙන එනවා. මග කුමාරයා යාළුවන්ට සියලු 30 දෙනාටම කියනවා හැම කෙනාම සිහිපත් කරන්න. බලන්න පින්නතුනි ප්‍රත්‍යක්ෂ වෙන හැටි ධම්මෝ හවේ රක්කති ධම්මචාරී. හෘද සාක්ෂියට එකඟව ජීවත් වෙනවා නම් ධර්මයේ හැසිරෙනවා නම් ධර්මයේ විසින් ආරක්ෂා කරනවා කියන එක අපි සෑම දිනාටම පිළිගන්න පුළුවන්. ඒ නිසා මගේ කුමාරයා පණිවිඩය යවනවා සේරටම වැදිරලා ඉන්න. අපි සිල් රැක්කා. ඒ සත්‍යයි. සත්‍යානුභාව බලයෙන් යහපතක් වේවා කියලා. ඒ තේන සත්‍යේන සුවත්ති හෝතු ඒ සත්‍යෙන් සතක් යහපතක් ශාන්තියක් වේවා කියන ප්‍රාර්ථනාව මගේ කුමාරයා ඇතුළු පිරිස සිද්ධ කරන්න යෙදුණා. පින්තුනි, ඒ සීල සම්පන්න භාවයේ වටිනාකම, ඒ මෛත්‍රියේ තියෙන වටිනාකම විශාල වශයෙන් කලබිලි කරන ඇත්තු දුවගෙන ඇවිල්ලා මගේ කුමාරයා ගාවට ඇවිල්ලා හැරිලා පහු යනවා. මේ තමයි පින්තුනි සත්‍ය ක්‍රියාව කරන එකේ අනුභවය. ඒ නිසා තමන්ගේ හෘද සාක්ෂිය දන්නවනම් එකඟනම් අවංකනම් තමන් කවුදයි ලෝකයාට පෙන්වා දීමට කාලය වැය මිඩංගු කරනවට වඩා ජීවිතේ පුරුදු වෙන්න සනසෙන්න අපිට අපි ගැන හිතලා මගේ අවංකකම ගැන හිතලා සියලු කරුණු කාරණා අවබෝධ කරගෙන අප්‍රමාදීකම අගය කරන්න අදිෂ්ඨාන කරගන්න ඕන. පින්නතුනි, මේ දුරුතු පුර පසළොස්වක්තුන් පොහොය දින අපේ ගංගේවල් වල ඉන්න ජීවත් වෙන පින්නතු පන්සලට පේරුදානේ ටිකේ ඉඳන් අරගෙන යනකොට පුරුදු වෙන්න ඕන. පින්නතුනි, මේ අපි දරුවන්ගේ හිත නිමන්න, දරුවෝ ධර්මානුකූලව හැසිරෙන්න කටයුතු කරන්න, අම්මා තාත්තා ඒ විදිහට ජීවත් වෙන්න ක්‍රියාකාරකම් තියනවා කරන්න ඕනේ. දානෙ ටික අරගෙන කවදාවත් අම්මා විතරක් තාත්තා විතරක් යන්න නරකයි. දරුවොත් එක්ක පන්සලට යන්න ඕනේ. දරුවන්ට කියලා දෙන්න ඕන, උගන්වලා දෙන්න ඕන. පුතේ ගේට්ටුව ගාවින් සරප්පු දෙක ගලවපන්. පන්සලේ පළවෙනි වැලි කැටේ පෑගෙනකොට දරුවන්ට දැනෙන්න ඕන, දෙමව්පියන්ට දැනෙන්න ඕන. මේමම ඇතුල් වෙන්නේ තෙරුවන් වැඩ ඉන්න භූමියට. නොතුනි එතකොට තමයි භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි අප්‍රමාණ පැහැදීමක් ඇති වෙන්නේ. එතකොට තමයි පළවෙනි වැලිකටේ පෑගෙනකොට මම මේ ඉන්නේ තෙරුවන් වැඩ ඉන්න භූමියේ, බුද්ධ රත්නය, ධම්ම රත්නය, සංඝ රත්නය වැඩ ඉන්න භූමියේ කියන හැඟීම ඇති වෙන්න ඕනේ. ඒ නිසා අපේ දෙමව්පියන්ට ලොකු වගකීමක් තියෙනවා. ඔය පන්සලට දාන ටික අරගෙන යනකොට දරුවොත් එක්ක යන්න. ඉල උගන්වන්න පුතේ සොරප්පු දෙක මෙතනින් ගලවන්න. හාමුදුරුවන්ට ගියපු ගමන් දන ගහලා වඳින්න.
බුද්ධ මන්දිරයට එක් කරගෙන යන්න. ඉල්ල භාග්‍යවතුන් වහන්සේට ධන ගහලා වඳින්න උගන්වන්න. බුද්ධ මන්දිරයේ අමදින්න පුරුදු කරන්න. බෝමලුවට යන්න. අම්මයි තාත්තයි දරුවෝ සේරම යන්න. බුදුහාමුදුරන්ට දාන ටික පූජා කරලා ආපහු වෙන්න. පුරුදු වෙන්න. දරුවොත් එක්ක මාසයකට අවුරුද්දකට දෙතුන් වතාවක් තියෙන ওই දාන ටික. මේකෙන් පින්නතුණු භික්ෂුන් වහන්සේ පෝෂණය වෙනවා වගේම අපේ දරුවන්ගේ හික්මීම ආධ්‍යාත්මය පෝෂණය වෙනවා. මාසයකට සැරයක් විතර දාන තියෙනකොට පුරුදු වෙමු හාල් හොඬු භාගයක් විතර වැඩිපුර තියලා එක බත් මුලක් හොඳට බැඳ ගන්න. ගම්වල ඉන්නවා පින්නතුණු ඕන තරම් රහට කණ්ඩ බොණ්ඩ හම්බෙන්නේ නැති අම්මලා තාත්තලා. දරුවෙක් එක්ක ගිහිල්ලා බැරිද මාසයකට සැරයක් එක බත් මුලක් දෙන්න? පින්සිද්ධ වෙනවා. මෙහෙම කුසල කර්මවල නියැලෙනකොට පින්නතුණු කවදාවත් වරදින්න දෙන්නේ නැහැ. මාසයකට සැරයක් දෙපොයේ දවසට අම්මයි තාත්තයි දරුවෝ එක්කම අපේ ලංකාවේ ගම් පිටින් මේවා කරන්න ඕනේ. පින්නතුණු මේ ශ්‍රී ලංකා දීපේ බෞද්ධ සංස්කෘතියත් එක්ක මුහු වෙච්ච අනන්‍යතාවයකින් හෙබි රටක්. මෙහෙම රටකට දෙමුහුම් සංස්කෘතියක් වැළඳ ගන්න බෑ. දෙමුහුම් සංස්කෘතියක් වැළඳගෙන ඒ දරුවෝ සකස් කරන්න බෑ. අපි අපේ ඥාන පිටින් සම්පූර්ණ හුරු වෙලා තියෙන්නේ බෞද්ධ සංස්කෘතිය ආభాෂයෙන් යහපත් මිනිස්සෙක් විදිහට ගොඩ නැගෙන්න විතරයි. ඒකට පිටින් වෙන සංස්කෘතියක් වැළඳගෙන යහපත් මිනිස්සෙක් විදිහට ගොඩ නැගෙන්නත් බෑ. එහෙම ගොඩ නැගෙන්න ගියපුවා පින්නතුනි අපිට වරොත්තු දෙන්නේ නෑ, දරා ගන්න බෑ. කඩා වැටෙනවා, විනාශ වෙනවා. ජීවිත නාස්ති වෙනවා. මාසයකට සැරයක් පොයට දරුවොත් එක්ක පන්සලට ගිහිල්ලා බෝමලු අමදලා, චෛත්‍යමලු අමදලා, සංඝාවාස පරිශ්‍රය අමදලා දරුවන්ට පුරුදු කරන්න ඕනේ. පුතේ මේ සම්බුද්ධ ශාසනය වෙනුවෙන් ශ්‍රමය දන් දෙන්න. මේ අපේ ගම්වල තරුණ මහත්තුරුන්ට එක්ක වෙලා ගිහිල්ලා හරි අපූර්වට කරන්න පුළුවන් දේවල්. ඒ නිසා මේ අවුරුද්දේ පළවෙනි පොය දවසේ මම යෝජනා කරන්නේ ඔය කාලෙකින් හම්බෙච්ච මනුෂ්‍යාත්ම භාවයේ තුල අප්‍රමාදී භාවයේ තියාගන්න. අප්‍රමාදී භාවය අපේ ලංකාවේ ඇති හැකි පෙර සංසාර කරපු පින් වලට ලැබිච්ච පින්නතුන් ඉන්නවා. එයත්න්ටත් මම යෝජනා කරන්නේ අප්‍රමාදී භාවයේ තියාගන්න. පුළුවන් විදිහට අපිට බොහොම සරලව හිතනවා නම් පින්නතුනේ පින් කුසල් සිද්ධ කරගන්න එක දරුවෙක් දෙන්නේ නඩත්තු කරන්න. බොහොම දුප්පත් දරුවෝ ඉන්නවා. අම්මා තාත්තා නැති වෙච්ච දරුවෝ ඉන්නවා. අසරණ දරුවෝ ඉන්නවා. වෙනතුණු උසස් පෙළ සමත් වෙලා විශ්වවිද්‍යාලය ආගන්න බැරි දරුවෝ ඉන්නවා. සමහර විට උසස් පෙළ පන්ති යන්න සල්ලි නැති දරුවෝ ඉන්නවා. දුෂ්කර පැතිවල පාසල් වල දරුවෝ ඉන්නවා. අපිට මුදල් තියෙනවා. අපි දන්නේ නැහැ කොහොමද පුංචි මුදලකින් අපේ ආධ්‍යාත්මය සකස් කරගන්නේ, අප්‍රමාදීව පින් කුසල් කරගන්න. අපි මාසෙට රුපියල් 2000ක් 3000ක් වේදම් කරොත් එහෙම පින්නතුනේ මිනිස්සුන්ගේ ජීවිත කාලයක් සතුටින් ඉන්න පුළුවන්. අපි ඊට වඩා ලොකු මුදලක් ගන්න නැතුව නිකන් නිස්කාරණේ නාස්ති කරනවා. නිකන් නිස්කාරණේ විනාශ කරනවා. විශ්වවිද්‍යාලවල දරුවෝ ඉන්නවා. සමහරක් අපේ පාසල් තියෙනවා පින්නතුනේ. අදටත් ක්‍රිකට් ස්ටම්ප් වලට පුඩුවක් තියාගෙන සෙල්ලම් කරනවා. අපේ පාසල් තියෙනවා වතුර ටික නැති. මං කියන්නේ මේ යමක් කමක් තියෙන පෙර සංසාරේ දන් දීලා ඒ ආනුභාවයෙන් ධනවතුන් බවට පත් වෙලා ඉන්න පින්නතුන්ට අප්‍රමාදීව පුළුවන් මාසයකට සැරයක් එක දරුවෙකුට එක කොපි පොතක් අරගෙන දෙන්න. පින් සිද්ධ වෙනවා. සරියුත් මහරහතන් වහන්සේ පින්නතුනි ප්‍රඥාවන්ත භික්ෂුන් වහන්සේලා අතර අග්‍රස්ථායක එක තල්පතයි එක පන්හිඳයි දන් දුන්නේ. ඕන තරම් අපිට පින්දාම් සිද්ධ කරගන්න පුළුවන්
අවස්ථා එමටම තියෙනවා. කෙනෙකුට වතුර වීදුරුවක් හරි දෙන්න අවස්ථාවක් එයි. කවදාවත් පින්නතුනේ මේ අවස්ථාව මගේ හැර ගන්න එපා, නැති කර ගන්න එපා. අප්‍රමාදීව කටයුතු කරන්න. අපේ සත්කාරය, අපේ උපකාරය ලැබෙන කෙනාගේ හැසිරීම මත තමන්ගේ හිතේ තියෙන සිතුවිලි විවිධ විදිහට අව탁සේරු කරන්න යන්න එපා. චේතනාව පිරිසුදු කරගන්න. චේතනාවේ පවිත්‍රත්වය රැකගෙන අපෙන් කරන්න ඕන කරන යුතුයකම් ටික නොපමාව සිද්ධ කරන්න කටයුතු කරන්න. තුන්වෙනි මේවා පුරුදු පුහුණු වෙන්න පුළුවන් කාලය තමයි තරුණ කාලය කියලා කියන්නේ. අපේ ගෙවල් වල ඉන්න අම්මලා තාත්තලා හිත නිමා ගන්න පුළුවන්, හිත හදා ගන්න පුළුවන්. අපි දන්නවා දැන් අපේ අම්මලා පුදුම විදිහට ගෙවල් වල උයනවා, පිහිනවා, කෑම සකස් කරනවා. මේ පිං සිද්ධ වෙන දේවල්. අම්මලා මේ වෙනකොට බත් හදි ලක්ෂ ගාණක් බෙදලා ඇති. අම්මලා ඕන තරම් උයලා කණ්ඩ දීලා ඇති. කී දෙනෙක් බඩගිනි නිවාගෙන නැද්ද? අපිට පොඩි දෙයක් කරන්න තියෙන හිතන්න විතරයි තියෙන්නේ. මම මේ පුණ්‍ය කර්මයක් කරන්නේ. දරුවෝ ටික පිරිසුදුවට ලස්සනට තියාගන්නවා, පිං සිද්ධ වෙනවා. යුතුයකම්ම විතරක් නෙමෙයි, පිරිසුදු චේතනාවෙන් කරන දේවල් හරි පුදුම විදියට සංසාරේ සැප විපාක ළඟා කර දෙමින් හේවණල්ලක් වගේ අපේ පිටිපස්සෙන් ගමන් කරන අපි ගෙවල් වල පුදුම විදියට හැම පින්කම් කරනවා. සතෙකුට කෑම ටිකක් දැම්මත් පින්නතුනේ මේ අසරණ සතෙකුගේ බඩගින්නට දැම්මේ දුන්නේ කියන එක සිහිය තියෙන්න ඕනේ. අපේ ගංගෙවල් වල හොඳ පුරුදු තියෙනවා. මිනිස්සු කෑම ටික කන්න කලින් වත්තේ ගහේ තාප්පේ තියලා තියෙන ලෑලි කෑල්ලක් හරි මොකක් හරි එකට බත් අහුරක් හරි ගිහින් දානවා සත්තුන්ට, කුරුල්ලුන්ට, ලේන්නොන්ට කන්න. සත්තුන්ට බොන්න වතුර ටික තියලා තියෙනවා. පින්නතුනේ අපි මේවා ගෙවල් වල කරන දේවල්. ඔයත් තේරුම් ගන්න ඕන අප්‍රමාදී වෙන්න විතරයි. ඔයත් ඉගෙන ගන්න ඕන මේ හරි පිං සිද්ධ වෙන දේවල්. අනිකගේ දුක වේදනාව කඳුල බඩගින්න අඳුන ගන්න පුරුදු වුණාම, තෙතමනේ දයාව අනුකම්පාව කරුණාව කියන එක ඇති වුණාම නැවත අකුසල් සිද්ධ වෙන්නේ නැහැ. නැවත පින්නතුනේ ගැටලුවක් ඇති වෙන්නේ නැහැ. ඊට පස්සේ අපේ තාත්තලා මේ හැමදාම රැකියාවට යනවා, ගෙදර එනවා, පුදුම විදිහට දුක් වෙනවා, මහන්සි වෙනවා. හිතන්න මේ දරුවන්ගේ අනාගතය වෙනුවෙන් බිරිඳගේ බුදුහාමුදුරුවෝ දේශනා කරපු මංගල කාරණාවල භාග්‍යවතුන් වහන්සේ දේශනා කරපු පින්නතුන් ඕන තරම් අහලා තියෙනවා. මාතා පිතු පට්ඨාන පුත්ත ධාරස්ස සංඝෝ. මේ ගෙවල් වල අපි කරන දේ අපේ සිතුවිල්ල වෙනස් කරගන්න විතරයි තියෙන්නේ. අමුදරුව පෝෂණය කරන එක මංගල කාරණයක් කියන හිතන්න. මේ බුදුහාමුදුරුවෝ උගන්වලා තියෙන්නේ කියන එක හිතන්න. අම්මට තාත්තට සලකන එක මංගල කාරණයක් කියලා හිතන්න. පින්නතුනේ 2026 අවුරුද්ද ප්‍රගුණ කරමු මේ දුරුතු ප්‍රපසලස්වක් පුන් පොහෝ දිනේදී. ගෙවල් වල ගමේ එදිනදා කරන කටයුතු මේ පින්දහම් කරනවා. සිතුවිලි වෙනස් කරගන්න විතරයි තියෙන්නේ. සිතුවිලි පිරිසුදු කරගන්න විතරයි තියෙන්නේ. ගමේ පන්සලේ බෝධි පූජාවට යනකොට, පන්සලේ ශ්‍රම දානට යනකොට, ගමේ ශ්‍රම දානට යනකොට මතක් වෙන්න ඕන ශ්‍රමය දන් දෙන එක කොච්චර පුණ්‍ය කර්මයක්ද. චක්‍රවර්ති රාජ සම්පත්තිය ලබා ගන්න පුළුවන් තරමේ මහ වටිනා පින්කම. ඒ නිසා අපි අපේ මේ පොයේ දවසේ ස්වාධීන රූප වාහිනිය මගින් ධර්ම ශ්‍රවණය කරන අහන බලන, ලක්ඛණ්ඩ ගුවන් විදුලිය මගින් ධර්මයේ ශ්‍රවණය කරන පින්වත් සියලු දෙනාටම දැනුවත් කරන්න අප්‍රමාදී බව ආරක්ෂා කරගෙන එදිනදා කරන කටයුතු තුල සනසීම ළඟා කරගන්න. පුඤ්ඤං චේ පුරිසෝ කෛරා තේතම් පුනප්පුනං සුකෝ පුඤ්ඤස්ස උච්චය. වෙනතුනේ මේ පුඤ්ඤං චේ පුරිසෝ කෛරා තේතම් පුනප්පුනං කරපු පින්කම් නැවත නැවත සිහිපත් කරගන්න. ධම්මි චන්දං කෛරාත සුකෝ පුඤ්ඤස්ස උච්චය.
අපිට හැමදාම හැන්දෑවට පුළුවන් වෙන්න ඕනේ, හවසට පුළුවන් වෙන්න ඕනේ අද දවස ඇතුළත පින්නතුනේ සමහරක් කටයුතු අපි ශ්‍රද්ධාවෙන් කරනවා, හොඳ හිතින් කරනවා. ඒ වුණාට අපිට තේරෙන්නේ නැහැ මම මේ කරන්නේ පුණ්‍ය කර්මයක්. අපි දන්නේ නැහැ මම මේ කරන්නේ පින්කම. අපේ ගම්වල අම්මලා තාත්තලා හුරු වෙලා ඉන්නවා, පුරුදු වෙලා ඉන්නවා. වතුර බාස්කට් එක සතෙක් හිටියත් අරන් දානවා. සතෙක් පාරක හිටියත් සත්වයාගේ ජීවිතේ බේරන්න උත්සාහ කරනවා. පින්නතුනේ මේ පුණ්‍ය කර්ම, මේ සත්පුරුෂ ගුණාංග අපි කොච්චර හොඳ මිනිස්සුද කියන එක ධනාත්මකව හිතන්න පුරුදු වෙන්න. අපෙන් වෙච්ච අඩුපාඩු, අපෙන් වෙච්ච වැරද්ද, මගෙන් වෙච්ච පාප කර්මය ගැන හිත ඉන්නවට වඩා පුරුදු වෙන්න මම කරන යහපත් දේවල් ටික. එතකොට පින්වතුනි નિરાයාසයෙන් අපිට පුළුවන්කම ලැබෙනවා අපි අතින් සිද්ධ වෙන අකුසල ධර්ම නැත්තටම නැති කරලා දාන්න. මේ දුරුතුපුර 15ක් බොහෝ දිනේ විශේෂ වෙන්නේ පින්වතුනි භාග්‍යවතුන් වහන්සේගේ ඒ නිකලල් ශ්‍රී සත් ධර්මයේ අපි ශ්‍රී ලංකා වාසීන් අහපු දවසක් අසංඛේයව කල්ප ලක්ෂ 4ක් පෙරම් පුරලා ලෝකවාසී සත්වයා වෙනුවෙන් පතල මහා කරුණාවෙන් ඒ සුගතයන් වහන්සේ විසින් ඒ සුදේශිත බුද්ධ භාෂිතේ ලංකා දීපේ තුල මේ විශ්වයේ තුල රව් පිළිරව් දීපු දවස අද වගේ දවසක අපිට පුළුවන් වෙන්න ඕනේ බුද්ධං සරණං ගච්ඡාමි. බුදුන් සරණ යමි කියලා ගැඩේ අදිෂ්ඨාන කරගන්න. භාග්‍යවතුන් වහන්සේ පෙන්නලා දීපු මේ පව්, මේ පින්, මේ කුසල්, මේ අකුසල්, මේ සම්මතේ අසම්මතේ, මේ හරි මේ වැරදි කියලා තේරුම් ගන්න. අද ඉඳන් පටන් ගත්තොත් එහෙම පින්නතුනි ජීවිතයේ අවසාන කාලේ එනකොට පුළුවන් මම අවුරුදු මෙච්චර කාලයක් ඉඳන් සීල සම්පන්න වුණා. මම මෙච්චර කාලයක් ඉඳන් යහපත් විදියට හැසිරුනේ. මරණ මංචකේ ලවයි මෙලවයි දෝලනේ වෙනකොට අපිට කවුරුවත් නැති වෙනකොට කිසි කෙනෙක් ළඟ නැති වෙනකොට අපේ සැප පිණිස අපිත් එක්ක ඉඳීවි. අපේ සැප පිණිස අපිත් එක්ක තියේවි. අපි කරගත්ත පුණ්‍ය කර්ම ටික, අපි කරගත්ත කුසල කර්ම ටික. ඒ නිසා තමයි දේශනා කරන්න පිණුතුනි. කොයි වෙලේ කොයි මොහොතේ මරණය වැළඳ ගන්න සිද්ධ වෙයිද දන්නේ නැහැ. මරණ මිනිස්සෙකුට චිත්තක්ෂණයක් ඇතුළත මරණ බය දැනෙන නිසාම පිණුතුනි ඒ වෙලාවේ අපිට මතක් වෙන්න තියෙන්න ඕනේ කරපු පින්කම් ටික විතරයි. 84000ක් විහෙර විහාර හදපු ධර්මාශෝක රජුරු ලේන් මසින් ජාතක කරපු දරුවෝ දෙන්න පැවිදි කරලා සම්බුද්ධ ශාසනේ චිරස්තතිය වෙනුවෙන් දරුවෝ දන් දීලා ඥාතිත්වය ලබාගත් රජුරු අවසාන මොහොතේ පුන්නතුනි මරණ මංචකයේදී ඇතිවෙච්ච සිතුවිල්ලේ තියෙන පෞකාරී ස්වභාවය මත දවස් 7ක් පිඹුරෙක් වෙලා උත්පත්තිය ලැබුවා. මේ තිරිසන් ආත්මික උපදින්න හේතු වුණා. ඒ නිසා සියලු දෙනාම කල්පනා කරගන්න අවසාන මොහොතේ මතක් වෙන්න ඕන සිතුවිල්ල මොකක්ද කියන එක ඇති කරගන්න. අවසාන මොහොතේ ඇති වෙන්න ඕන අරමුණ මොකක්ද කියන එක තේරුම් ගන්න. දුරුතුපුර 15ක් පොහෝ දිනේ ඒ සඳහා හොඳ අවස්ථාවක් කරගන්න ඕන පින්නතුනි. මොකද 2026 තවම මුල. මෙලෙස දේශනා කරන්න හේතුව තමයි ඒත සඳහන් කරපු කොයි ආකාරයට ජීවත් වුණත් පින්නතුනි සංසාරේ කරපු කුසල අකුසල් වල බලපෑම මත ජරාව ව්‍යාධි ආදී තැන්වලදී අපි අසරණ වෙන්න පුළුවන්. ජරාව ව්‍යාධි ආදී තැන්වලදී මේ බලය තත්ත්වයේ තරාතිරම නොතක සංසාර කරපු පව් පිටිපස්සේ ගුණා පිටිපස්සේන කරත්ත රෝධ දෙක එන්නාසේ දුක් විඳින්න සිද්ධ වෙනකොට ඒත් අපේ මතකයට එන්න ඕන පින්නතුනි අපි කරපු කුසල් ටික විතරයි. අපිට අද වගේ දවසක් හරි විශේෂයි. අද වගේ දවසක් හරි වැදගත්.
භාග්‍යවතුන් වහන්සේගේ ලංකා ගමනේ සිද්ධ වෙච්ච දවසේ ඉඳන් මම ධම්මං සරණං ගච්ඡාමි ධර්ම රත්නයේ සරණ යමි සංඝං සරණං ගච්ඡාමි මම සංඝ රත්නයේ සරණ යමි එවතුනි ප්‍රාර්ථනා කරන්න අදිෂ්ඨාන කරන්න මේ පුරපසළොස්වක් පුන් පොහෝ දිනේ ඉඳන් මම සීල සම්පන්න වෙනවා මම අදිෂ්ඨාන ශීලී වෙනවා මම තෙරුවන් සරණ යනවා මම පංචශීලය ආරක්ෂා කරනවාය කියලා අදිෂ්ඨාන කරගන්න. එතකොට මෙහෙම අදිෂ්ඨාන කරනකොට පින් සිද්ධ වෙනවා සහ භාවනාමය සිතුවිල්ලක් ඇති වෙනවා. පින්නතුන්ට තියෙන්නේ මේ ටිකක් වැඩි දියුණු කරගන්න වර්ධනය කරගන්න විතරයි. බුදුහාමුදුරුවෝ පැහැදිලි කරන විදිහට අප්‍රමාදී භාවය ආරක්ෂා කරගන්න නම් පින්නතුනි අපිට නිරන්තරයෙන් පරිස්සම් කරගන්න ඕනේ. අපේ සිත, අපේ කය, අපේ වචනය කතා කරනකොටත් හොඳ සිහියක් තියෙන්න ඕනේ. අපේ කය වචනේ හසුරවනකොටත් හොඳ සිහියක් තියෙන්න ඕනේ. ඔය දවසේ අදිෂ්ඨාන ශීලී වෙන්න. මගේ වචනයකින්වත් අකුසලයක් සිද්ධ වෙන්න එපා. වෙනතුනේ වචනයකින් සංසාරෙ දිග්ගැස්සෙන්න පුළුවන්. මගේ හැසිරීමකින්, මගේ සිතුවිල්ලකින්වත් මගේ ආත්ම භාවයන් විනාශ වෙන්න එපා. මෙහෙම දේශනා කරන්න හේතුව පින්නතුනේ කරන කලට පව් මිහිරිය මීසේ විඳින කලට දුක් ගිනිවේ දැඩිසේ. අපි අපේ හතරහන්දි වළංගු තියෙන වෙලාවේ අතපය හයියහත්තිය තියෙන වෙලාවේ අපි සමහර විට අනවශ්‍ය විදිහට පරුස වචන කියන්න පුළුවන් ගෙවල් දොරවල් වල. බිරිඳට දරුවන්ට ස්වාමියාට අඩන්තේට්ටම් කරන්න පුළුවන්. අපි අප්‍රසන්න මිනිස්සෙක් විදිහට හැසිරෙන්න පුළුවන්. ඒ වුණාට පින්නතුනේ කරපු කියපු හැම දෙයකම අයහපත් ප්‍රතිඵලය අපි තනියම මුක්ති විඳින්න දෙපැයි. ඒ දුක අපි තනියම දරා ගන්න දෙපැයි. කල්පනා කරන්න මගේ මේ සිතයි කයයි වචනය හැසිරීමේ තියෙන අශිෂ්ට භාවයේ මත මනුසත් ආත්ම භාවයෙන් පස්සේ තිරිසන් ලෝකෙක උපදින්න පුළුවන්. පුන්නතුනි പ്രേත ලෝකෙ උපදින්න පුළුවන්. ඒ නිසා මේ පුරපසළොස්වක් පුන් පොහොය දවසේ පාපයට ලැජ්ජාව බය ඇති කරගන්න අප්‍රමාදී වෙන්න. පාපයට බය වෙලා අප්‍රමාදීව හැසිරෙනකොට පින්නතුනි හිත හරි පිරිසුදුයි. රටක් ලෝකයක් ಜಾති ආගම් ભેදයකින් තොර භාග්‍යවතුන් වහන්සේගේ ධර්මයේ වැළඳ ගන්න සමයක අදිෂ්ඨාන ශීලීව කටයුතු කරන්න මේ උතුම් පුරපසළොස්වක් පුන් පොහෝ දිනේ විශ්වයේ ඇති ශක්තිය ආශිර්වාදේ මේ පින්වත් සියලු දෙනාට ලැබේවා. සංසාර කල්ප ගානකින් ලබාගත් මනුෂ්‍ය ආත්ම භාවයේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න යන ගමනේ පාරමිතා පුරන්න අවශ්‍ය ධෛර්යය ලැබේවා. බලදා හාමුදුරුවන්ගේ පිහිටෙන් සූවිසි අනන්ත බුදුගුණේ බලයෙන් ඔබ අප නමින් මිය පරලෝයන්ට යෙදුණු සියලු මළගිය ඥාතීන්ට පින් කුසල් අනුමෝදන් වේවා. දෙවියන්ට මේ පින් අනුමෝදන් වේවා. ස්වාධීන රූපවාහිනී කාර්ය මණ්ඩලයට මේ පින් අයිති වේවා. එයත්න්ගේ දූ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සර්ව ප්‍රකාරයෙන් සාර්ථක වේවා. අදිෂ්ඨාන ශීලී පුරපසළොස්වක් පුන් පොහෝ දිනය තුල මේ පින්නතුන්ගේ කායික මානසික සහනය තහවුරු වේවා. සමෘද්ධිමත් භාවයටපත් වේවා. සිත්වල තියෙන යහපත් අරමුණු හෙට ඉර පායනවා සත්‍යයි එලෙසටම සූවිසි අනන්ත බුදුගුණේ බලයෙන් සමෘද්ධිමත් වේවා. සංසාරේ කවදාවත් දුගතියක නම් උපදින්න එපා කියලා ප්‍රාර්ථනා කරන් සංසාරේ කවදාවත් අකල් මරණයකට සහ පිපාසාවකටපත් නොවේවා කියලා ප්‍රාර්ථනා කරන් සසර කෙලවර පතන උතුම් බෝධියකින් අමා මහ නිවන් සුව ලබන්න මේ පින් හේතු වේවා. වාසනාව වේවා. ලැබුවා වූ මේ නව වසර සියලු දෙනාට තෙරුවන්ගේ ආශිර්වාදයෙන් සුවිසි අනන්ත බුදුගුණේ බලයෙන් සුවදායි සැපදායි චිරත් කාලයක් පින්දහම් කරගෙන ඉන්න පුළුවන් වර්ෂයක් වේවා. සුබම සුබ නව වසරක් වේවා. සියලු දෙනාටම
තෙරුවන් සරණයි.